රාජපක්ෂ පවුලට එරෙහිව වර්තමාන ආණ්ඩුව අසත්‍ය ප්‍රචාර සිදු කරමින් සිටින බවත් ඒ තරයේ හෙලා දකින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී. එහි දැක්වෙන්නේ බලයට පත්වී පළමු වසර තුළ දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වූ ආණ්ඩුව දැන් තම අසාර්ථකත්වයන් වසා ගැනීමට මම මුලා වූවන් ලෙස අසත්‍ය ප්‍රචාරය කරමින් ඒ වසා ගැනීමේ උත්සාහයක නියැලී සිටින බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම පවුලේ සමාජිකයන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා මහානායක හිමිවරුන්ගේ සහාය පතන බවට අසත්‍ය ප්‍රකාශ පතුරවා හැරීමට තරම් ජාතික ජන බලවේග ආණ්ඩුව පහතට වැටී ඇති අතර මේ ගරුතර මහා සංඝරත්නයට සිදු කරන බරපතල අගෞරවයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ හිටපු ජනාධිපතිලාට එල්ල කරන මඩ ප්‍රචාරයක් පමණක් නොව අපගේ ගෞරවනීය ආගමික නායකයන් දේශපාලන මඩගැසීම් වලට ඇදෙමීමට දරන නින්දිත උත්සාහයක් බවද ඔහු කියා සිටී. එවැනි ක්‍රියා දැඩිලෙස හෙලා දැකිය යුතු අතර මීට පෙර අවස්ථාවකදීද ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ගරු විනිශ්චයකාරවරුන් සහ අධිකරණයේ ඉලක්ක කර ගනිමින් මෙවැනි මඩ ප්‍රචාරයන් ආණ්ඩුවේ අනුදැරීමෙන් ක්‍රියාත්මක වූ අතර අප ඉලක්ක කර ගනිමින් සිදු කරන මෙම ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය වන අතර මගේ පවුලේ සමාජිකයන් මේ සඳහා ව්‍යාජ ලෙස පටලවා ගැනීමට ආණ්ඩුව විසින් පොලිසිය සහ අධිකරණයේ පවා දේශපාලනීකරණය කිරීමට උත්සාහ දරන ආකාරය මෙහිදී පැහැදිලිය. යනුවෙන් විශේෂ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව පවසා තිබේ.